ආයිබෝවන් විජේසිංහ ඉලෙක්ට්‍රොනික වෙත සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ කොස්සෝවර්ස්. කොස්සෝවර් වල මිල ගණනුත් එක්ක ඔයාලට මම පැහැදිලි කිරීමක් කරන්නම්. මේවා පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ ටියුටර්ස් වලටද මොන වගේ ස්පීකර්ස් වලටද කියලා. ඉස්සලා මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ අවස්ථාව ඔයාලට අත්දැකීමක් විදියට ලැබිලා තියෙනවද? මේ ඇවිල්ලා ටියුටරයට විතරක් පාවිච්චි කරන කොස්සෝවර් එකක්. එතකොට මෙන්න මෙහෙම වෙන්න තියෙන අවස්ථාව ඇවිල්ලා ඔයාලා පාවිච්චි කරන ටියුටරේ කොයිල් එක පිච්චිලා ඒක පුල් ෂෝට් වෙනවා. ඒ අවස්ථාවේදී මෙන්න මේකේ සියලුම බර දරාගන්නේ මෙන්න මේ කොයිල් එක මගින් තමයි ඔයාලගේ ඒ වෙලාවේ මෙන්න මේ එන හයි සවුන්ඩ් එක ඇම්ප් එකට හානියක් නොවෙන්න බර දරාගන්නේ. එතකොට සමහරක් අවස්ථාවලදී මෙන්න මේ රෙසිස්ටර් මේක ඇවිල්ලා වෝට් 30 රෙසිස්ටර් එකත් පුපුරන අවස්ථා සමහරකට ඔයාලට අත්දැකීමෙන් ලැබෙන්න ඇති. එහෙම අවස්ථා ගොඩක් මට කෝල් කරලා කියලා තියෙනවා අයියේ මේකේ ටියුටරේ කොයිල් එකක් තුණු වුණා මේ පාර ටියුටරේ තියෙන රෙසිස්ටර් දෙකත් පුපුරලා ගියා. හැබැයි ඒ වෙලාවේ ඔයාලගේ ඇම්ප් එක තමයි ආරක්ෂා වෙලා තියෙන මෙන්න මේ කොස්සෝවර් එකක් පාවිච්චි කරන නිසා. හේතුව තමයි ඇම්ප් එක පිච්චෙනවට වැඩිය ඔයා මොකක් හරි වැඩක් කර ඉන්නකොට මේකෙන් ඔයාගේ ඇම්ප් එක ඕෆ් කරන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඒ කියන්නේ ඔයා කොස්සෝවරය පාවිච්චි නොකර ටියුටරේ පුල් ෂෝට් වුණොත් කැප් එකක් වගේ යූස් කරලා සමහර කට්ටිය මේ වගේ කැපුත් යූස් කරනවා. එහෙම වුණා නම් ඔයාගේ ඇම්ප් එක තමයි ක්ලිප් වෙන්නේ. ඕෆ් වෙලා යනවා. හැබැයි ඒ අවස්ථාව මෙන්න මෙයා මොකද කරන්නේ? ඔයාගේ වැඩේට බාධාවක් නොවි දිගටම කරගෙන යන්න මෙයා මේ කොස්සෝවර් එක ඔයාලට සහාය වෙනවා. මම කියන්න හදන්නේ ඔයාලා ටියුටරයකට කොස්සෝවරයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා පාවිච්චි කරන ටියුටරයයි ඔයා ඒකට පාවිච්චි කරන කොස්සෝවරයයි ඔයාට මොන වගේ ආරක්ෂාවක් දෙනවද කියලා. අපි එහෙනම් යමු මේ කොස්සෝවර්ස් ගැන බලන්න. මම ඉස්සලාම ඔයාලට පෙන්නන්නම් ටියුටරේට විතරක් දාන්න පුළුවන් කොස්සෝවරය. එතකොට මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් 2.0, 3.0, 4.0 වෙනකම් මේ කොස්සෝවර් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා මේ කොස්සෝවර් එක ගොඩක් ඩබල් টොප් වලට පාවිච්චි කරලා තියෙනවා. ඒ හේතුව තමයි අඩු කොස්ට් එකකින් ඔයාලගේ ඩබල් টොප් එකේ තියෙන හයිස් එක දුවන්න පුළුවන්. මේකට 7.0ත් හයි කරන්න පුළුවන්. සමහරක් අවස්ථාවලදී හානියක් වීමේ සම්භාවිතාවයකුත් තියෙනවා. එතකොට මේක ඔයාලා මිලදී ගන්නවා නම් ඔයාලට 1300කින් මේ කොස්සෝවර් එක මිලදී ගන්න පුළුවන්. මේකෙන් පාවිච්චි කරන්න පුළුවන් ටියුටරයකට විතරක් සවුන්ඩ් එක ලබා දෙන්න. ඊගාවට තියෙනවා M450 කොස්සෝවර් එක. මේකත් 2.0, 3.0, 4.0, 7.0 වගේ වෙනකන් මේකිනුත් ඔයාලට ටියුටර් සවුන්ඩ් එකට ෆිල්ටර් කරලා ඔයාලගේ ඇම්ප් එකකින් එන ශබ්ද තරංග ලබා දෙන්න පුළුවන්. මේකේ මිල ගණන් කිව්වොත් මේක වෙන්නේ 2350ක මුදලකට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. මේකත් ටියුටරේට විතරක් පාවිච්චි කරන කොස්සෝවර් එකක්. ඊළඟට මේ කොස්සෝවර් එක. මේ කොස්සෝවර් එක ඇවිල්ලා ProTech P750 කියන කොස්සෝවර් එක. මේකෙන් ඔයාලට පුළුවන් බය නැතුව 7.0 එකක් සුපර් හයිස් එකක් බය නැතුව මේකෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්. මේකෙන් දුවවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් හොඳ සංඛ්‍යාතයක් ඔයාලට අවුට්පුට් එක විදිහට ගන්න පුළුවන්. හයිස් පැත්තෙන් හොඳ සංඛ්‍යාතයක් අවුට්පුට් එක විදිහට ගන්න පුළුවන්. මේක ඔයාලට ගන්නවා නම් මේක 2950ක මුදලකට ඔයාලට මේ ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා සාමාන්‍යයෙන් මෙන්න මේ
කොස්සෝවර් එක ඔයාලට ගන්න පුළුවන් 2400ක මුදලකට. මේක ගොඩක් වැදගත් වෙන්නේ අඟල් 8 10 12 වගේ. අඟල් 8 10 12 15 වොයිස් කොයි 3 වගේ ස්පීකර් වෙනකම් මේකෙන් දුවවන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි වූපර් අවුට් එකක් තියෙනවා, මිඩ් අවුට් එකක් තියෙනවා, ටියුටර් වලට අවුට් එකක් තියෙනවා. ඒතකොට ශබ්ද තුනකට මේකේ ෆිල්ටර් වෙලා එනවා ඔයාලා ගන්න සවුන්ඩ් එක. එතකොට මේක ගොඩාක් ගැලපෙනවා 3 way ගහන අයට 3 way බබල් බොක්ස් එකකට මේක ගොඩක් ගැලපෙනවා. මේවා ඇවිල්ලා සාමාන්‍ය ජපන් සෙට් වල ගොඩක් එනවා 3 way. කියන්නේ වූපර් එකයි මිඩ් එකයි හයිස් එකයි තියෙන බොක්ස් වලට මේ වගේ කොස්සෝරයක් දාගත්තොත් ඔයාලට ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මේකේ මිල වෙන්නේ 2450ක මුදලකට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. LO 3010 LO 3010 කියන කොස්සෝවර් එක. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ කොස්සෝවර් එක. Pro 75T Pro 75T කියන කොස්සෝවර් එක. මේක සාමාන්‍යයෙන් 750 super highs වගේ වෙනකන් මේකෙන් හොඳ සංඛ්‍යාතයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ කොස්සෝවරෙත් වෙන්නේ 2450ක මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මම පෙන්නන්නම් මේ දෙකම PA2 කොස්සෝස් තුනම. මේ කොස්සෝර් තුනම ඔයාලට පේනවා ඇති PA2. එතකොට මේක අපිට පාවිච්චිට ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ මැද තියෙන එකේ කොයිල් එක පොඩි කොයිල් එකක් තියෙන්නේ. එතකොට ටියුටරේට යන කොයිල් එකත් අනිත් එකට සාපේක්ෂව පොඩි කොයිල් එකක් තියෙන. එතකොට මේක ඇවිල්ලා මේ කොස්සෝස් දෙක මිල ගණන් දෙකකින් තමයි වෙළඳ පොලේ තියෙන්නේ. එතකොට ඔයාලට මිලදී ගන්නවා නම් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මේ කොස්සෝස් එකක් තෝරගන්නකොට බලන්න ඕන මූලික කරුණු. ඔයාලට පේනවා ඇති මේ කොස්සෝර වල කොයිල් එකේ වෙනසක්. මෙන්න මේ දෙකේ කොයිල් එක සමානයි. හැබැයි මේ කොයිල් එක පොඩි. මේ මැද තියෙන එකේ කොයිල් එක පොඩි. එතකොට මේක මිල ගණන වෙන්නේ 2450ක මුදලකට ඔයාලට මේ PA2 කොස්සෝවර් එක ගන්න පුළුවන්. හැබැයි මම මේක රෙකමන්ඩ් කරන්නේ සිංගල් টොප් එකකට වගේ පාවිච්චි කරනවා නම් මේ PA2 කොස්සෝවර් එක හොඳයි. එතකොට ඔයාලා මේක ඩබල් টොප් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඩබල් টොප් එකට පාවිච්චි කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ කොයිල් එක ලොකු කොස්සෝවර් එක. මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් 3100කට මේ වර්ග දෙකම. කැමති වර්ගයකින් 3100කකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ කොස්සෝවර් දෙකම ඩබල් টොප් වලට වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් PA5 කොස්සෝවර් එක සාමාන්‍යයෙන් ස්පීකර් වල weight එක වැඩි නම් හොඳ weight එකකින් පාවිච්චි කරන ස්පීකරයක් නම් voice coil 4 වගේ නම් මේ කොස්සෝවර් එකක් දාගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මොකද හේතුව මේකේ කොයිල් එකකින් ගොඩක් වැඩි. ඒ කියන්නේ 100ට සවුන්ඩ් එක 100ක් කියවුවොත් ඔයාලට මෙන්න මේක හරහා ගන්න පුළුවන් 100ට 85ක් 90ක් වගේ හොඳ සවුන්ඩ් එකක් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. එතකොට අවම හානියකුත් ඔයාලට මේකෙන් වෙනවා. හේතුව තමයි මේක ඕනම කොස්සෝර් එකේ තියෙන තියරිය තමයි මේ කොයිල් එක හරහා ශබ්දය ගමන් කරනකොට වෙනවා එකක් තමයි සවුන්ඩ් එක ෆිල්ටර් වෙනවා. සවුන්ඩ් එක ෆිල්ටර් වෙනවා. ඊට පස්සේ මේකට බලය වැඩි වෙනකොට මේක චුම්බක ශේස්ත්‍රයක් බවට පත් වෙනවා. මෙන්න මේ මැද තියෙන යකඩ කොටස් ටික. එතකොට ඔයාගෙන් ස්පීකරට වැඩි වෝල්ටීයතාවයක් යනකොට මෙයා යම්කිසි ප්‍රමාණයක් දරාගෙන තමයි ඉස්සරහට ශබ්දය යවන්නේ. එතකොට මේ PA5 කොස්සෝරේ ඔයාලට මිලදී ගන්න පුළුවන්
3700ක මුදලකට ඔයාලට මේ PA5 කොස්සෝර එක මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපි යමු ඊගාව කොස්සෝර එකට. ඒක ඇවිල්ලා PA3. PA3 කොස්සෝරේ මේ ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙයා ලෝ පැත්තට එක කොයිල් එකක් පාවිච්චි කරලා තියෙනවා. මිඩ් පැත්තට එක කොයිල් එකක් පාවිච්චි කරලා තියෙනවා. හයිස් පැත්තට එක කොයිල් එකක් සහ මේ සම්පූර්ණ සර්කිට් එකම පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේකේ විශේෂත්වය තමයි මේ ලෝ පැත්තෙන් ගන්න සවුන්ඩ් එක ඔයාට ගොඩක් ලෝ පැත්තට බර සවුන්ඩ් එකක් එන්නේ. එතකොට මේකේ මිඩ් සවුන්ඩ් එක මෙයාට වගේ 100ට මෙයාගෙන් 100ක් පිට කරනවා නම් මෙයාගෙන් අවුට් කරන්නේ මිඩ් සවුන්ඩ් එක 100ට 50ක් 160ක් වගේ අඩු සවුන්ඩ් එකක් හැබැයි ක්වොලිටි. එතකොට මේකේ හයිස් පැත්ත ගත්තාම සාමාන්‍යයෙන් 750 එකට උනත් දෙන්න පුළුවන්. මම මේ කොස්සෝරේ ගොඩක් දුන්නේ ඇරේ ටොප්. ඇරේ ටොප් පාවිච්චි කරන අයට මම දුන්නා එයාලගේ අනිවාර්යෙන් ඇරේ ටොප් එක යනකොට බින් එකක් පාවිච්චි වෙනවා. බින් එකක් පාවිච්චි වෙන නිසා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙනවා. මම හදනකොට බින් එහෙම මම කරන්නේ මේ කොයිල් එක ගලවනවා. ගලවලා ටොප් එකට ඒ කියන්නේ අඟල් 12 අඟල් 10 වගේ ටොප් එක යනවා නම් මම මේ කොයිල් එක හරහා එයාට මිඩ් සවුන්ඩ් එක ඉන් කරලා මේ පැත්තෙන් හයිස් පැත්ත ගන්නවා. මේ කොයිල් එක මම ගලවලා කරන්නේ බින් එකට පාවිච්චි කරන එක තමයි කරන්නේ කස්ටමර්ට කියලා. එතකොට 100ට 200ක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. සවුන්ඩ් එක තමන්ගේ තියෙන බඩුවල ආරක්ෂාවෙන් ඉඳන් වැඩි කරගන්න පුළුවන්. ඔයාලා ඇරේ ටොප් මොන හරි ගන්නවා නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ ක්‍රමවේදයකට යන්න පාවිච්චි කරලා බලන්න මෙන්න මේකේ තියෙන සවුන්ඩ් එකේ වෙනස වටහා ගන්න. මේක ඔයාලට ගන්න පුළුවන් 3950කට PA3 කොස්සෝර එක 3950කට ඔයාලට ගන්න පුළුවන්. අපි යමු ඊගව කොස්සෝරේ. මේක ඇවිල්ලා PA22.15. 22.15 මේක ඇවිල්ලා. මේ කොස්සෝරේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා ගන්න වූපර් දෙකට එකම සමාන කොයිල් දෙකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේක ඩබල් টොප් එකකට පාවිච්චි කරන්න පුළුවන් හොඳ මට්ටමේ තියෙන කොස්සෝවර් එකක්. මේකේ මිල ගාන කිව්වොත් මේක වෙන්නේ ඔයාලට ගන්න පුළුවන් 4950කට මේ කොස්සෝවර් එක දැනට ස්ටොක් එකේ තියෙනවා. එතකොට මේ කොස්සෝරෙත් එක්ක ගත්තාම මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. මේකේ කරනවා ලෝ පැත්තට වෙනම කොයිල් එකක් දීලා තිනවා, මිඩ් පැත්තට වෙනම කොයිල් එකක් දීලා තිනවා, හයිස් පැත්තට වෙනම කොයිල් එකක් සහ මේ කැප් රෙසිස්ටන්ට් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේකේ කරලා තියෙන්නේ ඔයාලගේ පාවිච්චි කරන ඩබල් টොප් එකේ ස්පීකර්ස් දෙකටම එකම සමාන කොයිල් දෙකකින් එකම විදිහට සවුන්ඩ් එක අවුට්පුට් කරලා තියෙන්නේ. එතකොට ටියුටර් සවුන්ඩ් එකට අවශ්‍ය කැප් රෙසිස්ටන්ට් ටික මේ ලයිට් එක පාවිච්චි කරලා තියෙනවා. මේක ඔයාලට ගන්න පුළුවන් 4950ක මුදලකට. ඊළඟට මේ කොස්සෝවර් එක තියෙනවා. මේක ඇවිල්ලා 715ට එන බෑක් ප්ලේට් එකත් එක්කම එන කොස්සෝවර් එක. මේකත් දැනට ස්ටොක් එකේ තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ලෝ පැත්තට හොඳ කොයිල් එකක් දාලා තියෙනවා. හයිස් පැත්තට හොඳ කොයිල් එකක් දාලා රෙසිස්ටන්ට් ටික දාලා කැප් ටික දාලා හොඳ ෆිල්ටරින් සයිඩ් එකක් හදලා තියෙනවා. එතකොට මේකේ තියෙන වාසිය තමයි BI amp කියන ස්විච් එක. එතකොට මේකේ ඔයාලට වාසියක් තියෙන්නේ මේකේ ඔයාලට මේ ස්විච් එක පාවිච්චි කරලා ඔයාලට ටියුටරේ මේකේ ඕෆ් කරගන්න පුළුවන්. ඕෆ් කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ টොප් එක බින් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒක තමයි මේකේ තියෙන ලොකුම වාසිය. එතකොට මං හිතනවා ඔයාලා දල අවබෝධයක් ගන්න ඇති මේ කොස්සෝර් එකක් ඔයාලා පාවිච්චි කරනකොට ඔයාලට ගැළපෙන විදිහට මේක තෝරගෙන වැඩ ටික කරගන්න. වෙළඳ පොලේ එක හා සමාන කොස්සෝස් වර්ග තියෙනවා. එතකොට ඔයාලා ගන්න ඕනේ ඔයාලගේ අවශ්‍යතාවයට ගැළපෙන කොස්සෝවර්. මං හිතනවා ඔයාලා දල අවබෝධයක් ගන්න ඇති මේ කොස්සෝවර් පිළිබඳව ඔයාලගේ බබල් බොක්ස් එකට ගන්නකොට කොහොමද ගන්න ඕනේ කියලා. උඩ දාලා තියෙන WhatsApp නම්බරයට කෝල් කරන්න. ඔයාලට මේකෙන් අවශ්‍ය ක්වොන්ටිටිය මං ගාව ගන්න තියෙනවා. මේකෙන් කෑලි
කෑලි 4කට වැඩිය ගන්නවා නම් ඔයාලා කෑලි 4කට වැඩිය ගන්නවා නම් ඔයාලට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. කතා කරන්න උඩ දාලා තියෙන WhatsApp නම්බරයට විජේසිංහ ඉලෙක්ට්‍රොනික එක එකතු වෙලා ඉන්න. ඔයාලට ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැනුම ෂෙයා කරගන්නත් මමත් කැමතියි. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. දැනට මාත් එක්ක subscribe කරලා එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.